කලාගුරු ජේ.ඊ. සේදරමන් ගුරුතුමා නර්තනය, ජ්‍යොතිෂ විද්‍යාව, ග්‍රන්ථකරණය ආදී කොට ඇති විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණත්වයක් පෙන්වූ ජේ.ඊ. සේදරමන් මහතා 1908 සැප්තැම්බර් මාස 23 වන දින මහනුවර පූජාපිටිය නම් ගම්මානයෙහි උපත ලද්දේය. සේදරමන් මහතා නර්තන කලාව පිළිබඳව තත්ත්වගේ නමක් දිනා සිටි මාදන සිරිසේන ගුරුතුමාගේ පුත්‍රයෙකි. කුඩා කල සිටම තම පියාගෙන් නර්තන කලාව ඉගෙනගත් සේදරමන් මහතා ජ්‍යොතිෂ විද්‍යාව සහ නක්ෂත්‍රය පිළිබඳව දැනුමක් ලබා ගැනීම සඳහා අප්පුනයිතේ ගුරුතුමා වෙත භාර කරවන ලදී. ඉගෙනීමෙහි දක්ෂයෙක් වූ සේදරමන් මහතා සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ ඉගෙනුම ලබා ගත්තේ පන්සලෙනි. වයස අවුරුදු 22ක තරුණයෙක්ව සිටියේදී නර්තනය හා අනෙකුත් සමගාමී කලාවන්ට දක්ෂතාවයක් පෙන්වූ සේදරමන් මහතාට විදේශ සංචාරයක් සඳහා පිටත් යෑමේ වාග්ය උදා විය. තමන් වැනි වූ තවත් තරුණ ශිල්පීන් කණ්ඩායමක්ද ගැටුව 1930 දී ප්‍රංශයේ බලා පිටත් වූ සේදරමන් මහතාට මුහුණ දීමට සිදු වූයේ තමා අපේක්ෂා කළ ආකාරයේ කාර්යයකට නොවේ. ඇතැම් විට නර්තනයෙන් බැහැරව වෙනත් සුළු සුළු රැකියාවල නිරත වෙන්නට එතුමාට සිදුවිය. එසේ වෙතත් ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, හංගේරියාව, ඉතාලිය ආදී බටහිර රටවල් ගණනාවක සංචාරය කරන්නට සේදරමන් මහතාට හැකි විය. එකී කාලවකවානුව තුළ තමන් දැන සිටි නර්තනය සහ නක්ෂත්‍ර විද්‍යාවට අමතරව විද්‍යා පෙන්වීම සහ සර්කස් වැනි අපූර්ව විශේෂ ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් ලබා ගන්නටද තමන් සතු භාෂා ඥානය පුළුල් කර ගැනීමටද එතුමාට හැකි විය. එසේම දේශීය නර්තන ශිල්ප ක්‍රමයන්ගෙන් විශේෂපතයෙන් පරිබාහිර අංගයක් වූ වේදිකා හා රංගභූමි ආලෝකකරණය වැනි නූතන වේදිකාව හා බෙද ශිල්ප ක්‍රමයන් හැදෑරී ජාතකය, විජය කුවේණි වැනි මුද්‍රා නාට්‍යයන් එතුමාගේ නිර්මාණයන් වූ අතර ඓතිහාසික ප්‍රවාදයන් සහ ජාතක කතාවස්තු එකී මුද්‍රා නාට්‍යයන්හි තේමාව ලෙස යොදා ගන්නා ලදී. චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයට පිවිසි සේදරමන් මහතා දෛව විපාකයේ චිත්‍රපටයේ විජය කුවේණි පුවත ඇතුළත් මුද්‍රා නාට්‍ය එක් කර නදී. නර්තන කලාව සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට හෝ තොරතුරු පරිශීලනයට අවශ්‍ය මුද්‍රිත පොත්පත් සුලභ නොවූ වකවානුවක සේදරමන් මහතා විසින් රචනා කරන ලද පොත්පත් එකී විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රිය කළ ගවේෂකයන්ට නිරුදක කතරක ක්ෂේම භූමියක් බඳු විය.
එතුමාගේ ග්‍රන්ථ රචනය එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූවක් නොවිය. එතුමා දේශ සංචාරයේ පිළිබඳව තමන්ගේ අත්දැකීම්ද නර්තන කලාව, බලි ශාන්ති කර්මය, ජ්‍යොතිෂ විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේද ග්‍රන්ථ 100කට ආසන්න සංඛ්‍යාවක් රචනා කොට ඇත. නර්තන ක්ෂේත්‍රයට අදාළව එතුමා විසින් රචනා කර ඇති උඩරට නාට්‍ය කලාව, නෘත්‍ය චින්තාමණි, උඩරට නැටුම් කලාව, නෘත්‍ය රත්නාකරය, ලංකාවේ යක්ෂ යුගයේ හෙවත් කොහොබා කංකාරියේ උපත, සුභ ශාන්ති විදිනහොත් ශ්‍රී ලංකාවේ බලි උපත එක කොටස, බලියාග විචාරයේ හෙවත් ලංකාවේ බලි උපත වැනි කෘතීන් ඒ අතරින් කිහිපයකි. උඩරට තාල ශාස්ත්‍රයේ ශෘංගාලංකාරයේ, ශීංගාකාරයේ, ලියගී, ප්‍රශස්ති කාව්‍ය රසය, ග්‍රහ බල සහ ග්‍රහ යෝග, ලංකාවේ දෙවි දේවතාවෝ වැනි කෘතීන්ද එතුමාගේ ප්‍රකාශනයන්ට ඇතුළත් වේ. සාම්ප්‍රදායික නර්තන ශිල්පියෙකු විසින් රචනා කරන ලද වැඩිම කෘතීන් ගණනක් සම්පාදනය කිරීමට සේදරමන් මහතා සමත් වූ අතර එකී කෘතීන්ගෙන් විශාල ප්‍රමාණයක් අද්දතනයේදී පවා මූලාශ්‍ර ග්‍රන්ථයන් වශයෙන් යොදා ගැනීම සුවිශේෂී ලක්ෂණයකි. අතත, විතත, විතතාතක ඝන සුසිර යන පංච වර්ගීකරණ ප්‍රභේදයන්ට අනුව වාදන භාණ්ඩ වර්ගීකරණයේදී ආතත යනු අතින් වයන භාණ්ඩ ලෙසද, විතත යනු විතහිකින් වයන, විතතාතත යනු විතින් සහ අතින් වයන, ඝන යනු ලෝහමය භාණ්ඩ සහ සුසිර යනු සුලගී ආධාරයෙන් වයන ලබන වාද්‍ය භාණ්ඩ ලෙස අද්දතනෙහි වඩාත් ප්‍රචලිත ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ සේදරමන් වෙතතුමා විසිනි. ගාන්ධර්ව සභාව මගින් පවත්වන ලැබූ ගාන්ධර්ව පරීක්ෂණයේ ප්‍රධාන පරීක්ෂකවරයෙකු ලෙසද එතුමා කලක් කටයුතු කළේ. එතුමාගේ සහෝදරයෙකු වන ජේ.ඊ. ගුණසේන මහතාද නර්තන කලාව සම්බන්ධයෙන් අධිකාචාර්යවරයෙකු ලෙස සෞන්දර්ය ගුරු අභ්‍යාස විද්‍යාලයෙහි සේවය කළ අතර තත් විෂය සම්බන්ධයෙන් පොත්පත් කිහිපයක්ද රචනා කළේය. සමස්ත ලංකා මට්ටමින් පැවැත් වූ පාසල් නර්තන තරගයක් වූ යුනෙස්කෝ තරගාවලියට සංගීත විෂය එක් කිරීමට කටයුතු කරන ලද්දේ එතුමාගේ ඉදිහත් වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. රජයේ කලායතනයේ නර්තන අංශය ආරම්භ වූ අවස්ථාවේදී එහි අධිපති ධූරය සඳහා සේදරබන් මහතා ඉදිරිපත් වුවද එකී අවස්ථාව ඇස් පනි භාරත මහතාට හිමි වූයෙන් සේදර මහතාට එකී අවස්ථාව අහිමි විය.